නිරෝගිමත් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද මම අරගෙන ආවේ රජයේ සේවයෙන් විශ්‍රාම ගිය වගේම විශ්‍රාම යන්න ඉන්න ඔබට ඉතාම සුබ ආරංචියක්. ඒ තමයි 2025 අප්‍රේල් මාසෙන් පස්සේ විශ්‍රාම ගියපු අයට සහ ඉස්සරහට යන්න ඉන්න අයට Tamanගේ විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිත දීමනාව ලක්ෂ ගණනකින් වැඩි වෙන හැටි ඔබ දන්නවද? ඔව්. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අලුත්ම චක්‍රලේඛයක් නිකුත් කළා. ඒ තමයි විශ්‍රාම වැටුප් උපදෙස් ලිපි අංක 7 ඇලයිරක් 2025. මේ චක්‍රලේඛය හරහා කොහොමද ඔබේ සාක්කුවට ලැබෙන මුදල වැඩි වෙන්නේ? පරණ වැටුප් ක්‍රමයයි අලුත් වැටුප් ක්‍රමය අතර ලොකු වෙනසක් තියෙන්නේ කොතනද? මේ හැම දෙයක්ම අද අපි උදාහරණ සහිතව මූල්‍ය වටිනාකම් සහිතව අද කතා කරනවා. වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්න. මොකද මේ විනාඩියට ඔබගේ වටිනාම විනාඩි 8ක් වෙන්න පුළුවන්. හරි. අපි කෙලින්ම කාරණයට බහිනවා. මේ තියෙන්නේ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා නිකුත් කරපු අලුත්ම උපදෙස් ලිපිය. මේකේ සරලව කියන්නේ මොකද්ද? 2025 අයවැය යෝජනා මගින් රජයේ සේවකයන්ට නව වැටුප් පරිමාණයක් හඳුන්වා දුන්නා ඔබට මතක ඇති. නමුත් ගැටලුව උනේ 2025 අප්‍රේල් 1 වෙනිදායෙන් පස්සේ විශ්‍රාම ගියපු සමහර නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප හදලා තුන්නේ පරණ වැටුප් තලවලට අනුවයි. ඒ කියන්නේ 2016 ඇලයිරක් 3 කියන චක්‍රලේඛයට අදාළ. ඒ කියන්නේ අර වැඩි වෙපු වැටුප තාම උන්ට ලැබුණේ නැහැ කියන කාරණය. අන්න ඒ අඩුව පුරවන්න තමයි මේ චක්‍රලේඛය ආවේ. මේකෙන් කියනවා 2025 4/1 පස්සේ විශ්‍රාම ගිය අයගේ විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිත දීමනාව නව වැටුප් පරිමාණයට අනුව සංශෝධනය කරලා හිග මුදලුත් එක්ක ගෙවන්න කියලා. කොහොමද වැඩේ? මේක අදාළ වෙන්නේ කාටද? ඉතින් මේක ඊටාම් පැහැදිලි. ඔබ 2025 අප්‍රේල් 1 වෙනිදාට පසුව විශ්‍රාමගත් අයෙක් නම් සහ ඔබගේ වැටුප ඔබගේ විශ්‍රාම වැටුප දැනටමත් පරණ වැටුප් ක්‍රමයට හැදිලා ඉවරයි නම්, ඒ කියන්නේ ඔබට හම්බෙන්නේ 2016 අයරක් 3 චක්‍රලේඛයට අදාළ පැරණි වැටුප නම් ඔබට මේ වාසිය අනිවාර්යයෙන්ම හම්බෙනවා. විශේෂයෙන්ම මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි ඔබගේ විශ්‍රාම වැටුප ගණනය කරන්න පාදක කරගන්නේ 2027 1 දිනට ඔබට ලැබීමට නියමිත සම්පූර්ණ මාසික වැටුපයි. මේක ඊටාම ලොකු වාසියක්. දැන් අපි බලමු මේකෙන් ඇත්තටම කීයක් විතර වැඩි වේද කියලා. ඉතින් අපි මේකට සරල උදාහරණයක් ගමු. හිතන්නකෝ සුනිල් මහත්තයා කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඔහු කළමනාකරණ සහකාර සේවයේ නිලධාරී. ඉතින් සුනිල් මහත්තයාගේ වැටුප් හැදෙන්නේ පරණ ක්‍රමයට කියලා හිතන්නකෝ. සුනිල් මහත්තයාගේ මූලික වැටුප රුපියල් 50000යි කියලා අපි උපකල්පනය කරමු. ඉතින් ඔහුගේ විශ්‍රාම වැටුප ප්‍රතිශතය 90% නම් ඔහුට දැනට ලැබෙන විශ්‍රාම වැටුප රුපියල් 45000යි. එහෙනම් ඔහුට හම්බෙන පාරිතෝෂිත දීමනාව නැත්නම් පාරිතෝෂිතය මාස 24ක වැටුපනේ. එතකොට 50000 වැඩි කිරීම 24 රුපියල් 1,12,000යි. ඉතින් ඊළඟට නව චක්‍රලේඛය අනුව දැන් මේ චක්‍රලේඛය කියනවා 2025 අයවැය සහ 2027 සම්පූර්ණ වැටුප පාදක කරගන්න කියලා. සාමාන්‍ය නව වැටුප වැඩිවීමත් එක්ක මූලික වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යනවා කියලා ඔබ දන්නවා. ඉතින් හිතන්නකෝ මේ සංශෝධිත මූලික වැටුප 2025 නව චක්‍රලේඛයට අනුව රුපියල් 75000යි කියලා. මේ 50000 ඉඳන් 75000 කියන්නේ රුපියල් 25000ක වැඩිවීමක්. ඉතින් නව විශ්‍රාම වැටුප එතකොට අර 90% රුපියල් 67500යි. එහෙනම් නව පාරිතෝෂිතය කීයද? ලක්ෂ 18යි. ඉතින් වාසිය බලන්නකෝ. මාසික විශ්‍රාම වැටුප රුපියල් 22500කින් වැඩි වෙනවා. ඉතින් අතර ලැබෙන පාරිතෝෂිතය ලක්ෂ 12 ඉඳන් 18 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 6කින් වැඩි වෙනවා. මේ චක්‍රලේඛය හරහා ඔබට ලැබෙන්න තියෙන හිග මුදල් ඇරියස් තමයි අර විශ්‍රාම ගිය දවස් ඉඳන් අද වෙනකල් මාසික එකතුණු රුපියල් 22500 සහ පාරිතෝෂිතයේ අඩුව තිබුණු ලක්ෂ 6ක මුදල. ඉතින් මේ දෙකම ඔබට හිග වැටුප් එක්ක අදාළ දිනේ ඉඳන් ලැබෙනවා මේ මාස කිහිපයකට. ඉතින් මේකත් ඇත්තටම සුළුපටු ගාණක් නෙමෙයි. මේ තියෙන ආර්ථික තත්ත්වෙත් දෙක. හරි. දැන් කොහොමද මේ මුදල ලබා ගන්නෙ? ඉතින් ඔබට කරන්න දෙයක් නැහැ මේ සඳහා. මේ සඳහා ඔබගේ ආයතන ප්‍රධානියා මැදිහත් වෙලා යම් තොරතුරු ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අනිවාර්යයෙන්ම යොමු කරන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම
චක්‍රලේඛ අමුණ ඇති ඇමුණු මෙකාකෘතිය ඔහු පුරවලා යවන්න ඕනේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට. එහිදී ඔබ දැනට ලබන විශ්‍රාම වැටුප සහ 2027 1 දිනට ඔබට ලැබිය යුතු නව වැටුප් විස්තර ඇතුළත් කරන්නත් ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛනත් මේ චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් වෙනවා. දැනට ඉක්ුත් කර ඇති විශ්‍රාම වැටුප් ප්‍රධාන පත්‍රයේ පිටපතක් යවන්න ඕනේ. 2025 අයවැය යෝජනා අනුව සකස් කළ අවසන් වැටුප් පරිවර්තන ලිපියක් මේ සඳහා යොමු කරන්න ඕනේ. ඉතින් මේවා සම්පූර්ණ කළ ඔබේ ආයතනයේ හරහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විමර්ශක අංශය වෙත ඔවුන් යොමු කරන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් මිත්‍රවරුනි 2025 අප්‍රේල් මාසෙන් පස්සේ විශ්‍රාම ගිය කෙනෙක් නම් ඔබ පොඩ්ඩක්වත් පරක්කු වෙන්න එපා. ඔබගේ ආයතනයේ වැටුප් අංශය අමතලා මේ ලිපි ලේඛන යොමු කළාද කියලා සොයා බලන්න. මොකද මේක ඔබේ අයිතිවාසිකම වන නිසා. අනිත් පැත්තට මේක ලක්ෂ ගණනක වාසියක් ඔබට හම්බෙන. ඉතින් මේක ගැන තවත් ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මට පුළුවන් විදිහට උදව් කරන්න. ඔබට තවත් මෙවැනි වටිනා වීඩියෝ බලන්න අවශ්‍ය නම් අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. ඉතින් ඔබට සුබ දවසක් සුබ අනාගතයක්.